බුද්ධ ප්‍රේමුනේ විධායක සභික අත වශයෙන්ම 8 වෙනි දිනට මේ විදේශ සේවා නියුක්තිකාරයක් ඉදිරිපිට ආවේ මේකේ මහා පරිමාණ දූෂණ වංශාරසත් අවසන් කෝප් කමිටු වාර්තාවේ හෙළි වෙනවා. ඉතින් ඒක හන්දා දැන් නලින් ෆර්නෑන්ඩ් ඉන්නවා ජම්පරේ ගහගෙන ඇතුලේ. කෙහෙලිය රබුක් කැල්ල ඉන්නවා ජම්පරේ ගහගෙන ඇතුලේ. ඊට කලින් ගියා එස්.එම්. රංජිත් ගියා දූෂණ වංචා හොරගම් වලට. වර්තමාන සභාපතිතුමා අනුර කුමාර දිසානායක ගරු ජනාධිපතිතුමා ඔබතුමා හොඳට සවන් දෙන්න. අපේ ආණ්ඩුවෙන් පත් කරපු මාලිමා ආණ්ඩුවෙන් පත් කරපු සභාපතිතුමා තමයි මේකේ ඉන්නේ. මම දන්නා තරමින් ගරු සභාපතිතුමාට දූෂණවන් තමන්ගේ පහළ සේවකයෙක් පිළිබඳ දූෂණ වංචා චෝදනා තියෙනවා නම් ඊට වශයෙන්ම බලතල තියෙනවා. ඔව්ව වැඩ තහනමකට හෝ ඔව්ව වෙනත් ශාඛාවකට හෝ ඔව්ව වෙනත් අනතුරකට පත් කරගන්න. නමුත් මට දැන් පෙනියන්නේ ගරු ජනාධිපතිතුමනි ඔබතුමා දාපු ගරු සභාපතිතුමාත් මනුෂ්‍යනායකකාරගේ බූවල්ලොන්ට අහු වෙලා ඉන්නේ දැන්. ඒකන්ද කරුණාකරලා අපේ ආණ්ඩුව වැටෙන්න දෙන්න එපා. මාලිමා ආණ්ඩුවෙන් අපි කරනවා කිව්වේ ශ්‍රී ලංකා ප්‍රොජෙක්ට් එක කරනවා. මිනිස්සු මුලින්ම කිව්වේ පාරවල් අතු ගන්න එක කාඩු සුද්ධ කරන එක ක්ලීන් ශ්‍රී ලංකා කියලා නෑ. රට සුද්ධ කරනවා කොනක ඉඳන්. හැබැයි මේ රාජ්‍ය ආයතනවල දූෂිත නිලධාරීන්ට මේ රාජ්‍ය ආයතනවල කරණම් ගහන්න දෙන්න බෑ. මොකද ලයිසන් දෙද්දි සිදුවෙච්ච අක්‍රමිකතා තියෙනවා.